අද මම ගෙනාවේ ගොතන පාපිසි වලට අවශ්‍ය නූල් ලබා ගන්නේ කොහෙන්ද කියලා. ඇත්තටම මෙම ස්ථානය පිහිටා තිබෙන්නේ මහර්ගම පමුණුව ප්‍රදේශයේ. මෙම වීඩියෝයෙන් මම ඔබට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ෆෝන් නම්බරය. මේට කතා කර ඔබට අවශ්‍ය ප්‍රමාණයේ නූල් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ ෆෝන් නම්බරයට කතා කරලා කුරියර් සර්විස් එකක් මගින් වුවද මෙම නූල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තටම විවිධ කලස් වලින් මේ නූල් පන්දු තියෙනවා. කිලෝ එකක් සාමාන්‍යයෙන් 350ට 450ට අලවි වෙනවා මේ දවස්වල. ඇත්තටම ඉතාමත් ක්වොලිටි නූල් තියෙන්නේ. මේ වීඩියෝවේ පෙන්න ආකාරයට ඉතාමත් ලස්සන නූල් පන්දු තියෙනවා. ඔබට අවශ්‍ය නම් මෙම වීඩියෝවේ ඇති ඩිස්ක්‍රිප්ෂන් එකට කතා කර ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ෆෝන් නම්බරයට කතා කර ඔබට අවශ්‍ය ප්‍රමාණය නූල් ලබා ගන්න. ඔබ පාපසි ගොඩනගන්න දැනුවත් වුවත් ඔබට නූල් ලබා ගැනීමට හැකියාවක් නැත. ඒ නිසා තමයි මම වීඩියෝ ඔබට මේ වීඩියෝ ලබා දෙන්නේ. මේකේ පහළ සඳහන් කරලා තිනවා ෆෝන් නම්බරයක්. ඒකට කතා කරන්න. කතා කරලා අවශ්‍ය ප්‍රමාණයේ නූල් කුරියර් සර්විස් එකක් මගින් උද ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තටම මෙම නූල් නොයෙකුත් කලස් වලින් තියෙනවා. ඉතාමත් අඩුයි කිලෝ එකක් සාමාන්‍යයෙන් 350ත් 400ක් අතර අලෙවි වෙනවා. පහත ලැබෙන ෆෝන් නම්බරයට කතා කරන්න. කතා කරලා ඔබට අවශ්‍ය ප්‍රමාණය නූල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තෙන්ම මෙම නූල් කිලෝ එකකින් පාප්සි 3ක් 4ක් පමණ ගොතා ගැනීමේ හැකියාව තියෙනවා. නොයෙකුත් ඩිසයින් වලට මෙම පාපිස්ස නිර්මාණය කිරීමේ හැකියාව මෙම නූල් වලින් ඔබට මේ කරගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තටම මෙම නූල් ඉතාමත් අඩුවටම ලබා ගන්න පුළුවන් මෙම අලවිසලින්. ඒ වගේම මේ නූල් වල ඉතාමත් හොඳ ක්වොලිටියක් තියෙනවා. කලර්ස් නොයෙකුත් කලර්ස් වලින් මේ නූල් පන් තියෙනවා. ඔබට පුළුවන් නම් ෆෝන් නම්බරයට කතා කරලා කුරියර් සර්විස් එකක් මගින් මෙම නූල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙම වීඩියෝ දැක්වෙන පරිදි නොයෙකුත් කලර්ස් වලින් මේ නූල් පන්දු තියෙනවා. ඉතින් ඔබට ඉතාමත් හොඳ අවස්ථාවක් ඔබට තියෙන්නේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ෆෝන් නම්බරය කතා කර නූල් ලබාගෙන ඔබට හොඳ ව්‍යාපාර කටයුත්තක් කරගැනීමට හැකියාව තියෙනවා. ඇතැම්ම ගොතන පාපිස්ස සාමතු බිල 450 500 පමණ මිලට අලවි වෙනවා. ඉතින් හොඳ ව්‍යාපාරයක් කරගැනීමේ හැකියාවද මෙම නූල් ලබාගෙන කරගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඇත්තට මම නැවතත් වීඩියෝකින් ඔබට හමුවන්නම්. මගේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කර ලයික් කර ෂෙයා කරන්න. ස්තුතියි. සුබ දවසක්.